කතානායකතුමනි නෑ ගරු නෑ මාත්‍යතුමා ගරු කතානායකතුමනි අපි ඉල්ලා සිටින්නේ මේකයි අද දිනේදී මේ ඔව් කබීර් රෂීද් මන්ත්‍රීතුමා කතානායකතුමනි අපි ඒ නිසා අපි ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න යන්නේ අපි මෙතන ඉඳලා අපේ කාලේ නාස්ති කරන්න අපි මිනිස්සු වෙන්නේ අපේ වැඩ කරනවා අපි මෙතනින් ඉවත් වෙලා යනවා කනගාටුයි අපි සභානායකතුමා එක කරගෙන යන්න මේ ඩිබේට් එක කරගෙන යන්න මගේ යෝජනා ගරු කතානායකතුමනි මගේ ඉල්ලීම තියෙන්නේ මේ විවාද මෙහෙමම කරගෙන යමු ඔබතුමාලි දවල් 12 මාර වෙනකම් දැන් ඔබතුමාලා කියන්නේ 12 මාර වෙනකම් මදි කියලාද ඔබතුමාලා කියන්නේ 12 මාර වෙනකම් මදි කියලාද දිනට නියමිත වාචික ඔබතුමාලා කියන්නේ 12 මාර වෙනකම් මදි කියලාද ඉතින් අපි ඇත්තට විසාර නියෝග 27 2 යටතේ අසුන් ලබන ප්‍රශ්න විනාඩි දිනක ගන්නා බව කාරණික දන්වා සිටිමි ගරු පොන්නම්මල මන්ත්‍රීතුමා ගරු සභානායකතුමා බිස්නස් කමිටියේදී එකඟ වුණානේ 12 මාර වෙනකම් අපි මාත කරමු කියලා. හරි. නමුත් දැන් ඉතින් අයිතිය ඔබතුමාලා දැන් ඒ තියෙන වෙලාවත් ගන්න නැතුව යන්නේ. ඉතින් 12 මාරක කතා කරන්න පුළුවන් නේ. ගරු කතානායකතුමනි අපි කියපු දේ තමයි අපි ඉල්ලපු දේ මොකද්ද? නෑ මගේ අවස්ථාව දෙන්න. ගරු කතානායකතුමනි අපේ ඉල්ලීම තමයි මේක 12 මාර වෙනකම් කරලා ඊට පස්සේ පාර්ලිමේන්තුව 3 වෙනිදාට සහ 5 වෙනිදාට කියන්න කියලා. ඔබතුමාලා දිගින් දිගටම අදයි හෙටයි ඉල්ලන නිසා අදයි හෙටයි මේක කරන්න අමාරුයි. ඔබතුමාලා අයවැය පවා කල් දාන්න කිව්වා. අයවැය කල් දාන්න බෑනේ. නායකතුමා විනාඩියක් සභානායකතුමා කිව්වා විපක්ෂයේ එකඟ වුණු බවක් 12 මාරට. අපි එකඟ වුණේ නැහැ ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණේ. අපි කිව්වේ දවසම අවශ්‍යයි කියලා. ඒ නිසා අපි යනවා.